guys, මගේ ක්‍රොෂට් ඇකඩමි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අපේ YouTube channel එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන ආර්ට් සහ ක්‍රාෆ්ට් සම්බන්ධ දේවල්. ඉතින් අපි බලමු අපේ පළවෙනි වීඩියෝ එකෙන් මෙන්න මේ වගේ දේසි කැන්ඩල් එකක් හැදෙන විදිහ. මේකට විශේෂයෙන් අවශ්‍ය වන ද්‍රව්‍ය වෙන්නේ soy wax, stearic acid, මෙන්න මේ වගේ candle wicks, colors, මෙන්න මේ වගේ දේසි candle mold එකක් සහ fragrance oil. සාමාන්‍යයෙන් soy wax හොඳින් දිය වෙනකන් රත් කරගෙන ඒකට stearic acid ටික යොදවලා ඒකත් දිය වෙනකන් රත් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක සෙල්සියස් අංශක 60-65 අතර ප්‍රමාණයට සිසිල් වෙනකන්, ඒ කියන්නේ අන්තාක් දුරකට සිසිල් වෙනකන් ඒ අතරතුර අපිට පුළුවන් මේ දේසි කැන්ඩල් මෝල්ඩ් එකට අපේ කැන්ඩල් වික්ස් එක රඳව ගන්න. මේක ඉදි කටුවක් ආධාරයෙන් අපිට ගන්න පුළුවන්. දැන් අපි මේකේ මැදට නිල් පාට කලර් මික්ස් කරපු ඉටි ටිකක් වක් කරලා ඒක විනාඩි 2-3ක් ඝන වෙන්න තියලා ඒකට අපේ ඉටි ටික වත් කරගන්නවා මෝල්ඩ් එක පිරෙන්න. මේක සාමාන්‍යයෙන් විනාඩි 30-35ක අතර ප්‍රමාණයකදී සිසිල් වෙලා හොඳින් ඝන වෙනවා. ඊට පස්සේ අපිට මේක අන්මෝල්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තමයි ලස්සන දේසි කැන්ඩල් එකක් හදාගන්නේ. අපි තවත් මෙන්න මේ වගේ අලුත් අදහසකින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.